බොහොම ස්තුතියි අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඔබ දන්නවා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් ඉන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුව පිටතත් විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බොහොමයක් ඉන්නවා. ඉතින් ඒ අතර විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මොකද අපි දකිනවා අද පාර්ලිමේන්තුව පිටතත් අප නියෝජනය කරපු දේශපාලන පක්ෂ සංවිධාන සිවිල් සංවිධාන බොහොමයක් මෙරටේ ජනතාවගේ ගැටලු සහ ජනතාව වෙනුවෙන් පෙනී හිටමින් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කරනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන විපක්ෂ නියෝජනය කරන විශේෂයෙන්ම ප්‍රධාන විපක්ෂයට අමතරව විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ කණ්ඩායම් කිහිපයක් ඉන්නවා. ඉතින් මේ සියලු දෙනා එකරාශී කරගෙන නව දේශපාලන බලවේගයක් විදියට විපක්ෂයේ දේශපාලන බලවේගයක් විදියට මෙරටේ විශේෂයෙන්ම ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුව නියෝජනය කරන മന്ത്രിවරුන් සහ දේශපාලන පක්ෂවල එකතුවක් ගොඩනගන්න ඕනේ කියලා පාර්ලිමේන්තුව තුලත් පිටතත් මෙරටේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනය, ගොවියා මුහුණ දෙන ප්‍රශ්නය, ඒ වගේම දීවරයා මුහුණ දෙන ප්‍රශ්නය, මේ වගේම උපාධිධාරියා, තරුණ පරම්පරාව, උසස් පෙළ ශිෂ්‍යයා ඇතුළු මේ රටේ සමස්ත මේ ආර්ථික පීඩනයට අසීමිත බදු බරට මුහුණ දෙන ප්‍රශ්න පාර්ලිමේන්තුව තුලත් පිටතත් හඬක් නගන්න අපේ තුල වගකීමක් තියෙනවා කියන කාරණේ. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණත් පහුගිය මැතිවරණය තුල පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ කණ්ඩායම් විදියට ස්වාධීනව ඉදිරිපත් වෙච්ච മന്ത്രിවරුන්ගේ එකමුතුවක් ගොඩනගන්න අද අපි තීන්දුව කළා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ පිළිබඳව මේ රටේ ජනතාව දැනුවත් කරන්න මේ මාධ්‍ය හමුව අපි කැඳවන්නේ. ඉතින් අද එක පැත්තකින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලනවා. පාර්ලිමේන්තුව තුල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. മന്ത്രിවරයෙක් ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගියොත් ඒ පිළිබඳව තර්ජනාත්මකව සහ මර්දනාත්මකව පාර්ලිමේන්තුව තුලත් පිටතත් ආණ්ඩුව කටයුතු කරන වෙලාවක අපි තීන්දුව කරා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී හිටින්න, ඔවුන්ගේ ප්‍රශ්න කතා කරන්න සහ මෙරට ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න සැබෑ විපක්ෂයක් විදියට. ඉතින් ඒ අනුව අද මේ මාධ්‍ය සාකච්ඡා අපි කැඳවන්නේ. ඉතින් මම ආරාධනා කරනවා රෝහිත අබේගුණවර්ධන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාටත් අනුරාධ මන්ත්‍රීතුමාටත් අදහස් ප්‍රකාශ කරමින් මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න.